අයිබෝවන් ඇත්තරම ග්‍රේඩ් 9 වල ළමයෙක් ලොකු ප්‍රශ්නකට මුණ පානවා මේ විෂයන් තෝරගනිද්දි කාණ්ඩ විෂයන් තෝරගනිද්දි ලොකු ප්‍රශ්නකට මුණ පානවා කොමස් කාණ්ඩ විෂයන් කොමස් මම කතා කරන්නේ කොමස් ගැන කොමස් එක්ක තියෙන අනිත් විෂයන් කොමස් එක ටැමිල් තියෙනවා දැන් මේ කාණ්ඩේ වැදගත්ම විෂය තමයි කොමස් ළමයෙක් කොමස් කරන එක වැදගත්කම තියෙනවා කරුණු කාරණා ගොඩකින් කතා කරන්න මම ටිකක් කියන්නම් කොමස් කරන එක වැදගත්කම ජීවිතේ කවදා හරි තමන්ගේ බිස්නස් එකක් කරන්න මූලික අඩිතාලම දාන්නේ O level කොමස් වලින් තමන් 9 වසරේදී ගන්න තීරණ දැන් දෙමළ විෂයක් විදිහට ඉගෙන ගන්න එක වැදගත් ඇත්තටම ඊට වඩා වැදගත් O level කොමස් කියන දේ O level කොමස් කරනවා කියන එක ඒක ජීවිතේ තමන් වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් තමන් ගුරුවරයෙක් වුණත් O level කොමස් කියන දේ ජීවිතේටම වැදගත් වෙනවා ඒක. ඒ කියන්නේ තමන් ජීවිතය ඉස්සරහට ගෙනියද්දී ජීවිතේ කළමනාකරණය කරන විදිය කියලා දෙන්නේ O level කොමස් වලින්. අන්න ඒක නිසා O level කොමස් ඇත්තටම මාර වැදගත්. ළමයි තෝරගනිද්දී අනිවාර්යෙන් O level කොමස් තෝරගන්න. O level කොමස් තෝරගනිද්දී තමන් හිතන්න ඕන කවදා හරි තමන් ඉගෙන ගන්න පැත්තකින් තමන්ගේ ජීවිතේට දැන් ඔන්න තමන් වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙනවා. වෛද්‍යවරයෙක්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් වගේනේ. ලක්ෂයක එකමාරක් තියමුකෝ. එතකොට වෛද්‍යවරයෙක් මේ රුපියල් ලක්ෂ එකමාර තමන්ගේ ජීවිතේ හයි ලෙවල් එක තියාගන්න බෑ. තම වාහනයක් ගන්න ඕන, ගෙයක් හදන්න ඕන, හොඳ හයි ලෙවල් ගෙයක් හදන්න ඕන. ඕවට කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා O level කොමස් දැන් A level කොමස් නොකරත් O level කොමස් වලින් මූලික අඩිතාලම දානවා. ඒකයි O level කොමස් ඇත්තටම වැදගත් කියලා කියන්නේ. අනිවාර්යෙන් 9 වසරේ ළමයෙක් මේක බලනවා නම් අනිවාර්යෙන්ම කාණ්ඩ විෂයන් වල කොමස් තියෙන කාණ්ඩේ අනිවාර්යෙන්ම කොමස් තෝරගන්න. ඒක මාර්ම ජීවිතේට මාර්ම වැදගත් වෙනවා. Thank you.